Right. Ada අලුත් වීඩියෝ එකකින් මේක Mazda CX-5 මේක තියෙන්නේ differential rear diff bush තුන කැඩලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ CX-5 මම ගල්ලා තියෙන ඔයගලන්ට ටිප්ස් ටිකක් මම කියන්නම්. එච්චර ලොකු අමාරුකුත් නැහැ. ක්‍රේඩල් එක ගලවන්න ඕනේ නැහැ. රීක්‍රේඩල් එක ගලවන්න ඕනේ නැහැ. හැබැයි ක්‍රේඩල් එක ටිකක් මෙන්න මේ නට් හතරක් තියෙනවා. හතර එතනයි මෙතනයි එහා පැත්තයි බුරු කරලා ටිකක් බා ගන්න ඕන. මොකද බාගත්තේ නැත්නම් පල්ලෙහාට ගත්තේ නැත්නම් මෙන්න මේ ඇනේ ගලව ගන්න විදියක් නැහැ. මොකද ටැංකිය වදිනවා. එහෙම ටැංකිය ගලවන්න ඕන. ගොඩ ටිකක් කරන්න ඕන. ඊට ලීසි මෙඩි තමයි මෙතනින් ක්‍රේඩල් එක මේ ටිකක් බාගෙන ජැක් එක තියලා බාලා ඊට පස්සේ ඇනේ ගලවලා දාන්න ගලව ගන්න පුළුවන්. ඒ වගේම මේක ආයේ කරන්න ඕනේ නැහැ. මොකද මේක හෝල්ඩ් වෙනවා මෙතන. මේ බ්‍රැකට් දෙකට හෝල්ඩ් වෙනවා ඇක්සල් එකෙන්. එතකොට පිටපස්සේ මේ ඉස්සරහා ඇත්තට මේකේ ජෙනුයින් සයිඩ් එකේ තියෙන්නේ මම පෙන්නන්නම් සයිඩ් එකේ තියෙන දෙක. රයිට් සයිඩ් එකේ මෙන්න මේ ආම් දෙකෙන් තමයි හයි වෙලා තියෙන්නේ. මෙන්න මේ ආම් දෙකෙන් තමයි මේම හයි වෙලා තියෙන ඩිෆ් එක. ඒ කියන්නේ ඉස්සරහා ඩිෆ් බුෂ් දෙක මේ ආම් එකෙන් පිටපස්සේ තව එක ඩිෆ් බුෂ් එකක් තියෙනවා. මේක තියෙන්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. ඉතින් මේක Mazda එකේ කම්පැනි විකුණන්නේ හෝල් ආම් එක විකුණන්නේ එක ටිකක් ගණන්. නමුත් අපිට පුළුවන් එළියෙක් ගන්න අපිට බුෂ් දෙක විතරක්. මම ඉස්සල්ලාම හිතුවේ බුෂ් දෙක මොකද මේ වගේ වලින් බුෂ් දෙක ගලවද්දී ඇතුළ හීරිලා එනවා. ඒතර මේක දාපුවම මේක කැරකෙන්න පුළුවන්. ඒකයි මේගොල්ලන් මේක හෝල් යුනිට් එක විකුණන්නේ. ඒ නමුත් මම මේක ගල්ලා try එකක් දුන්නා. හැබැයි වැඩේ සාර්ථකයි. මේ බුෂ් දෙක ගහන්න පුළුවන්. මේකෙන් බොහොම පරිස්සමට ගලව ගත්තොත් මේකේ outer inner frame එකේ inner diameter එක damage වෙන්නේ නැතුව එනවා. ලස්සනට proper tool පාවිච්චි කරන්න. ඉතින් මම පාවිච්චි කරේ මෙන්න මේ වගේ cup වගේ cup තියෙනවා. අලග මේ තියෙන්නේ white cup set එක. මෙන්න මේක තමයි use කරේ මම මේක ගලවන්න. ඉතින් මේක ගලව ගත්තා මේ තියෙන එකේ bush එක. ඉතින් ඒක ගලව ගන්න පුළුවන්. ගල්ලා ඒක ගා ගන්න පුළුවන්. ඒක ටික කස්ටමර්ට ඒකේ ලාභය දෙන්න පුළුවන්. චීපර් වේ එකෙන් ගහ ගන්න පුළුවන්. ඒකේ S එක. ඉතින් මේ දෙක හරි පිටපස්ස ගහන්න ඕන. පිටපස්සේ ඇත්තටම මම කතා කරපන් ජෙනුයින් ඩීලර් නග ගන්න නෑ කියලා කිව්වා. ඩීලර්ස් දෙන්න තුනේ කතා කරලා ගන්න නෑ කිව්වා. ඉතින් ආෆ්ටර් මාකට් විතරයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ආෆ්ටර් මාකට් එක. ඒක කැඩලා ගිහලා තියෙන්නේ. රයිට් මේක ගලවන්න අනිවාර්යෙන් අපිට මේක ගලව ගන්න නැත්නම් ගොඩක් ෆ්‍රේම් එක ගලවලා ඩිෆ් එක ගලවලා ලොකු ප්‍රශ්නයක්. ලේසි. මෙතනින් අතනින් බෝල් දෙක ගැලෙව්වා. එක්සෝස්ට් එකේ මෆ්ලර් එක මෙතනින් පන්න ගත්තා. මෙතන මේවා දෙක තියෙනවා. ඉතින් පන්න ගත්තා. මෙතනින් පන්න ගත්තා වන් නිකන් මේ ටික හැං කරලා තියෙනවා. ලේසි. මම හැම වෙලාවෙම ජොබ් එකක් කරද්දී පුළුවන් තරම් අඩුවෙන්ම තමයි ගලව ගන්නෙ. ඔක්කොම ගලව ගන්න එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අරම කැඩෙන්න පුළුවන්. ඒ නිසා අඩුම ප්ලේස් එකෙන් ගලවලා වැඩේ කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට යූස් කරන්න වෙනවා මෙන්න මේ වගේ ටූල් එක. මේ ටූල් එක මම අර කිව්ව කප්. මෙන්න මේ ටූල් එක තමයි යූස් කරන්නේ. මේක යූස් කරලා ඒ පිටුපස්සට දාලා තියෙන ලොකු කප් එක මේ තියෙන්නේ. ලොකු කප් එක පිටපස්සේ මෙහෙම තියලා පොඩි කප් එක මෙන්න මෙතනින් තියලා මෙතනින් ඇතුළට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ බුෂ් එක. මෙන්න මේක මේ පැත්ත පිටපස්සට ඉන්න විදියට මේ ලොකු පැත්ත ඉස්සරහට යනවා. මේක පිටපස්සට ඉන්න විදියට මෙන්න මෙහෙම ගහ ගන්න ඕන. මෙන්න මේක. ඉතින් රයිට් අපි බලමු. මට මේක අල්ලගෙනම පෙන්වන්න විදියක් නැහැ. අර වගේ අර ටූල් එකෙන් තමයි ගලවන්නේ. ගලවලා ගහලි වෙලා මම පෙන්වන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන්නේ ටූල් එක දාලා තියෙන්නේ. ඔයාලට කිව්වා වගේ ටූල් එක මේ පැත්තෙන් දාලා අතරින් සෙට් කරලා මේ පැත්තනොත් දාලා තියෙන්නේ. මේ පැත්තනොත් ලොං රින්ච් එකක් ලොං රින්ච් එකක් දාලා තියෙන්නේ. මේ පැත්තෙන් රැචට් රින්ග්ස් පැන එකක් දාලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේක ටික තද කරපුවම මෙන්න මේ පොෂර් කප් එක ඇතුළට ගිහිල්ලා එහා පැත්තෙන් අපිට බුෂ් එක ගලව ගන්න පුළුවන්. රයිට් පරණ බුෂ් එක ගලවලා තියෙන්නේ. අලුත් බුෂ් එක ගහගද්දිත් මේ වගේම තමයි බුෂ් එක මේ පැත්තට දාලා මේක මේ කප් මේ ටූල් එක ආධාරයෙන් ටික මේක මෙන්න මෙහෙම තද කරපුවම මේ පැත්තෙන් හෝල් කරලා තද කරපුවම මේ තියෙන්නේ අලුත් එක ඇතුළට
යනවා. රයිට් මේ තියෙන්නේ එක. රයිට් මේ තියෙන්නේ රියර් ඩීප් බුෂ් එක. ඉතින් මේකේ මෙන්න මේ මෙතන ගැප් එක අඩු පැත්ත මේ පැත්තටයි ගැප් එක වැඩි පැත්ත මේ පැත්තට හිටින්න ඕන. ගහද්දි බලන්න මෙන්න මේ ෆේස් එකට මෙන්න මේක ලයින් වෙන්න ඕන. මේ බුෂ් එක ඇතුළට දාද්දි මේිට එහා යවන්න එපා. එහාට යවුවොත් ඩිෆ් එක එලවද්දි වයිබ්‍රේට් වෙන්න පුළුවන්. අනිත් එක සෙට් වෙන්න නැති වෙන්න පුළුවන් යන. ඒ නිසා පරිස්සමෙන් ඇතුළට යවද්දි මෙන්න මේක ලයින් මෙතන මේ ෆ්‍රේම් එකට ලයින් වෙන තරට විතරක් යවන්න. ඊට එහා ඇතුළට යවන්න එපා. රයිට් ඉතින් දැන් ඉතින් ෆික්ස් කරන්න තියෙන්නේ ඔක්කොම ටික දාලා මුතුන කෑලි දෙකක් තියෙනවා. ඉස්සර දෙකක් ගහලා තියෙනවා. රයිට් මට කියන්න ඕරුනේ ජොබ් එක ලොකුවටම අමාරු නෑ. ලේසි වැඩේ දැනගෙන කරනවා නම් රයිට් මං හිතනවා ඔයගලන්ට මේක ලොකු හෙල්ප් එකක් වෙයි කියලා මේ දුන්න ටිප්ස් ටික. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. රයිට් තව වීඩියෝ එකකින් හම්බෙමු.